ඔයාලා හිතලා බැලුවද ලෝකේ තියෙන භයානක මිසයිලයක් අපේ ලංකාවට આવොත් අපිට මොකද වෙන්නේ කියලා? එක මිනිත්තුවක් ඇතුළත අපේ ජීවිත සම්පූර්ණයෙන් වෙනස් වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට අපි හිතමු RS-28 වගේ අන්තර්මහද්වීපික බැලිස්ටික් මිසයිලයක් ලංකාවට එල්ල වුණා කියලා. මෙවැනි මිසයිලයකට කිලෝමීටර 18,000කට වැඩි දුරක් ගමන් කරන්න පුළුවන්. ඒ කියන්නේ ලෝකෙ කොතන ඉඳන් දියත් කරත් ලංකාවට එන්න පුළුවන්. මේ මිසයිලේ දියත් කරාට පස්සේ මුලින්ම ඉහළ අවකාශයට යනවා. ඊට පස්සේ මාර්ච් 20කට වැඩි වේගයකින් අපේ දිශාවට ගමන් කරනවා. මේ මිසයිලේ විනාශ කරන්න පුළුවන් ඇඩ්වාන්ස් රේඩාර් සිස්ටම් එකක් තියෙන රටවල් වල විතරයි. අපේ රටේ මෙවැනි රේඩාර් සිස්ටම් එකක් නැති නිසා බර්නින් එකක් ලැබුණත් රීච් වෙන්න තියෙන්නේ මිනිත්තු කිහිපයක් විතරයි. කොළඹ කටුනායක වගේ ඒරියා ඩිරෙක්ට් ටාගට් එකක් වුණොත් වෙන විනාශය හිතා ගන්නවත් බැහැ. මේ බලපෑම වෙද්දී උෂ්ණත්වය සූර්යාගේ උෂ්ණත්වයටත් වඩා වැඩි. කම්පන තරංග කිලෝමීටර් ගණනාවක් ගොඩනැගිලි සමතලා කරලා දානවා. මේක න්‍යෂ්ටික යුද හිසක් නම් ඒකේ තියෙන විකිරණ වල බලපෑම දශක ගණනාවක් පුරාවට තියෙනවා. ඒ කියන්නේ මේ විකිරණයෙන් පස්සේ ජීවිත කරගන්නාටත් අලුත් අන්තරක් තියෙනවා. විකිරණ වල බලපෑම ආහාර හිගය සංනිවේදනයේ තියෙන දුර්වලතා මුළු රටම අවුල් ඥානයක් වෙන්න පුළුවන්. ඔයාලා දන්නවනේ හිරෝෂිමා වල විකිරීම තාමත් ජපානයේ මිනිසුන්ට ඉහළින්ම බලපානවා කියලා. හැබැයි මේ වගේ ඇටැක් එකක් ඇත්තටම ප්‍රායෝගික ලෝකයේ සිද්ධ වෙන්න පුළුවන් chance එක ඉතාම අඩුයි. මේකට හේතුව තමයි මේ වගේ මිසයිලයක් දියත් වුණා කියන්නේ තුන්වන ලෝක යුද්ධයේ ආරම්භ වෙන්න පුළුවන් සිග්නල් එක තමයි. ඉතින් මේක තමයි වෙන්න පුළුවන් නරකම අවස්ථාව. ඔයාට හිතෙන්නේ මොකද්ද? ඔයාගේ අදහස කමෙන්ට් කරන්න යන්න. මේ වගේ වීඩියෝ හැමදාම බලන්න අපේ channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම වීඩියෝ එක like කරලා අනිත් අයටත් බලන්න share කරන්න අමතක කරන්න එපා.